හෙලා අපි අද යන්න හදන්නේ ජෙෆ්නා. අපි යන්න හිටියේ නම් ඇත්තටම ජෙෆ්නා නෙමෙයි. අපි යන්න හිටියේ කතරගම. තාත්තා එකපාරට තීරණය කළා තමයි අපි ජෙෆ්නා යන්නේ. ඉතින් පාන්දර 4ට පිටත් වෙන්න හිටියත් අපි පිටත් වුණේ ඇත්තටම 5ට. 5ට කිව්වට 5:10ට විතර. ඉතින් එච්චර එළි වෙලත් නැහැ. කළුවරයි. හැබැයි මම ඔයගලන්ට කියන්න නම් පාන්දර 5ට නෙමෙයි 4ටවත් ඔයගොල්ලෝ ගෙදරින් පිටත් වෙන්න මේ වගේ ගමනක් යනකොට බලාගෙන ඉන්න කියලා. මොකද අපිට පරක් වුණා. ඒ කියන්නේ ලන්ච් එක ගන්න උනත් පරක් වෙනවා එහෙම ආවහම. ඉතින් අපි මේ දැම්මේ ගැලණිගම හයිවේ එකට. අපි දැන් මේ යන්නේ කියන්නේ දාන්නේ කඩවත හයිවේ එකට. ගැලණිගම එකෙන් එක්සිට් එකේ කොහෙන්ද කියලා නම් මට මතක නෑ ඇත්තටම. දැන් නම් හැබැයි අර කලින්ට වඩා දැන් එළි වෙලා ගොඩක්. මං හිතන්නේ දැන් වෙලාව 7යි ගානයි. හරි නෑ 6යි ගානයි මං හිතන්නේ. 6:50ට විතර තමයි අපි කඩවතට ආවේ. 6:50ට හරි 7ට හරි. දැන් කියන්නේ කාලා දිනේ නම් ගොඩක් නිකන් වහින්නත් නෙමෙයි පායන්නත් නෙමෙයි වගේ තමයි තිබ්බේ. ඉතින් අපි එතනින් ටිකට් එක අරගෙන හඩවත හයිවේ එකට දැම්මා. ඉතින් මෙන්න මෙතන තමයි නවත්තලා අපි කෑවේ. මේ කුරුණෑගල පත්ත ඇත්තේ පාර යනකොට හම්බෙන තැනක්. මාරම නිදහස්. අපි ගෙදරින් හදාගෙන ආවා සීනි සම්බොල පාන්. ඒක තමයි මෙතනට ඇවිල්ලා කෑවේ. මැද ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා ගයිස්. මේ නම් ඉන්නේ අපිට ගොඩක් ලං වෙලා ඔයගලන්ට පේනවා ඇති මාරම රස්නී දෙපැත්ත. ඒ කියන්නේ පරිසරය එහෙම මාරම විදිහට වේලිලා ගස් කොළන් වල අතු නෑත් එක්ක මම හිතන්නේ මේ තියෙන්නේ කොහේ හරි වතුර තිබෙ තැනක්. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ සාංගුලි මොකද්ද මන්ද පාලම ළඟට යාපනයට යන පාලම. ඉතින් ඒකත් මාරම ලස්සනයි. හුලග හැබැයි ගොඩක් තිබ්බ. උනාට අර වියලි හුලගක් නෙමෙයි ඉතින්. ඔන්න ඉතින් අපි ගිහිල්ලා අන්තිමට ආවේ මෙන්න මේකට තමයි. මොකද අපි හැමතැනම හෙව්වා හෝටල් එකක් අපි කලින් බුක් කරලා තිබ්බේ නැති නිසා ඒගොල්ලන්ගේ ඔක්කොම ෆුල් කියලා කිව්වා. ඉතින් අපි ඒ වටේ කරගෙන නිසා අපි කොහොම හරි පේදුරු තුඩටත් ඇහිලා බලලම යන්න ඕනි කියලා හිතුවා. ඉතින් මෙතනට ඕගොල්ලෝ එන්න ඕනේ. මාරම ලස්සන නිකන් හෙන ප්‍රවුඩ් නිකන් අපි ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපේ ශ්‍රී ලංකාවේ අන්තිම කොනට ඇවිල්ලා යන එක නිකන් මාරම ගැම්මක්. ඕගොල්ලෝ ඇවිල්ලාම බලන්න ඕනේ එක. මෙතන view එකත් මාරම ලස්සනයි. ඊට පස්සේ අපි එන ගමන් නල්ලූරු කවුලට යන්න හැදුවට නල්ලූරු කවුල වහලා තිබ්බේ මොකද අර මේ උත්සවයක් නිසා. ඉතින් අපි ආව රියෝ එකට චුට්ටක් අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා යන්න.
ඉතින් මෙතන ගොඩක් අයිස්ක්‍රීම් එකක් තිබ්බා. එතනට ගියාම හිතා ගන්න බෑ මොකද්ද ගන්න ඕනේ කියලා. ඉතින් අපි කොහොම හරි තෝරගෙන අයිස්ක්‍රීම් 3ක් ගත්තා. මොකද තාත්තා වෙන්නේ තාත්තා වාහනේ හිටියේ. ඉතින් මේ තමයි අපේ එදා රෑ හිටපු හොටෙල් එක. එතනත් මාරම ලස්සනයි. ඒක නිකන් කබානස් වගේ තමයි තිබ්බේ. බීච් සයිඩ් එකේ හොටෙල් එකක්. යාපනේමයි තිබ්බේ. ඒකට හුල ගණන් ගොඩක් වැඩි ඇත්තරම. ඒකේ රූම්ස් එහෙමත් පිළිවෙලට තිබ්බා. අපි තමයි පිළිවෙල කරගෙන තියෙන්නේ. උදේට නැගිටලා බැලුවම ඇත්තටම view එක නම් මාරම ලස්සනයි. ඒක නිකන් කියන්න දෙයක් නැහැ. මාරම ලස්සනයි. මට හිතෙනවා අපරාධ ඊරේ නෑවි කියලා. ඊරේ අපි බීච් එකෙන් නෑවේ. මේ ඒ වුණාට මට හිතෙනවා අපරාධ කියලා අද උදේ නාන්න තිබ්බා කියලා. මේ view එකත් එක්ක මාරම ලස්සනයි. ඊයේ රෑ වැඩි පෙවුන්නේ නැහැ මේක. අපි එතන පොඩි පාරමක් තිබ්බා. අපි ඒ පාරෙමුත් අගිස්සටම ආවා. හැබැයි ඒක ටිකක් භයානකයි. මොකද මේ මුහුද මාරම ගැඹුරුයි කියලා කිව්වා. මේ පාලමේ අන්තිමටම එනකොට. වැටුණත් ඉතින් මාත් ඉවරයි. අයියන්ඩිත් ඉවරයි. ඉතින් අපි උදේ පාන්දර නැගිටලා මේ view එකක් දාලා මේ හොටෙල් එකක් දාලා යන්න තමයි හිතන් ඉන්නේ. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. අපි දැන් යන්න හදන්නේ නාගදීපෙට. ඒ යන ගමන් තිබුණා අර ස්මාරකයක් ලෙටිට් ජෙනරාල් මොකද මන්ද කවුරු හරි රණවිරු වෙග්ගේ ස්මාරකයක්. අපි එතනටත් ගියා බලන්න. ඉතින් මාරම දුක හිතුණා. අපේ මිනිස්සු ලංකාව වෙනුවෙන් කරලා නැත්තේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මාරම විදිහට නිකන් තමන්ගේ දිවිය දීලා අපිව රැක ගන්න කරපු මිනිස්සු. ඉතින් අපි මේ දැන් යන්නේ නාගදීපෙට යන පාරේ. බලන්නකෝ ඉතින්. ඉතින් ඔන්න ඇවිල්ලා අන්තිමට නාගදීපේ අර තියෙන නාගදීපට යන තියෙන ජැටිය ළඟට ආවා. එතන ගොඩක් මිනිස්සු හිටියා. ඉතින් පොළමේ ඉඳලා අපි අන්තිමට බෝට්ටුවට නගින්න පොළමේ ළඟට ආවා. ඉතින් මේගොල්ලන්ගේ අහුවම මේගොල්ලෝ කිව්වා හැමදාම මෙහෙමලු. හැමදාම මේ වගේම මිනිස්සු ගොඩක් ඉන්නවලු මේ නාගදීපට යන බලාගෙන බෝට්ටුවේ. මේගොල්ලෝ මෙතන දැන් බෝට්ටුවෙන් යන එක පාරක් වගේ පාලමක් හදන්න තමයි බලාගෙන ඉන්නේ ලබන අවුරුද්ද වෙනකොට. ඉතින් ඇත්තටම මං වගේ කොට මිනිසුන්න නම් මේ නැවට නැග්ගහම එළියේ වීව් එක කොච්චර ලස්සනද කියලා නම් පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ෆෝන් එක උඩට කළා වීඩියෝ කරේ. මොකද මේකේ අර වීව් එක පේන තියෙන චූටි ජනේලයක් වගේ කෑල්ල ගොඩක් උසින් තිබ්බේ. ඉතින් අපි හිටගෙන ගියත් මට නම් පෙවුනේ නැහැ. ඔන්න අපි දැන් නාගදීපෙට බැස්සා. මේ තියෙන නාගදීපෙට පන්සලට යන පාර අපි චුට්ටක් ඇවිදගෙන යන්න ඕනේ එතනට. ඉතින් ඔන්න අපි ආවා. තව ඉස්සරහෙන් අපි සරප්පු ගලවලා තමයි මේ පන්සලට විහාර භූමියට ඇතුළු වෙන්න ඕන. ඉතින් අපි දැන් ගියේ බුදු ගෙට.
බුදුගෙට කිව්වට විෂ්ණු දෙවියන්ගේ දේවාලයකුත් තිබ්බා. එතනටත් මල් තියලා බුදුගෙටත් මල් තියලා අපි ආවා. එතරම් තිබ්බා මැණික් පුටුව කියලා එකක්. මැණික් පුටුව කිව්වට මේ කියන්නේ මිනි පළක කියලා තමයි ඒක තිබ්බේ. අපේ අම්මා තමයි කිව්වේ මැණික් පුටුව කියලා. එතන කියන්නේ ඒ නාගදීපේ පන්සලේ ඉඳන් බැලුවහම වීව් එක නම් මාරම ලස්සනයි. ඔන්න දැන් අපිට වැරදිලා තියෙන්නේ ඔයගොල්ලොත් මේක කරන්න එපා. අපි ආපු තැනින් නෙමෙයි අපි අපහා යන්න ඕනේ. පේන කෝවිල ළඟටම අපි යවිදගෙන යන්න ඕනේ. අපි නැගී වීලක් හය කරගෙන එතනින් තමයි අපි යන්න ඕනේ. ඉතින් අපි ඔහම ගිහිල්ලා දවල්ට කන්න ආවේ නල්ලූර් කෝවිල ළඟට යන පාරේ තියෙන හරි හොටෙල්ස් කියලා එක. හරි කිව්වට මං හිතන්නේ ඒක හැරීද කොහෙද? ඒක කියන්නේ එළියෙන් පෙවුනේ චූටි කඩයක් වගේ උනට ඇතුළට ආවහම ඒක ගොඩක් ලොකු කඩයක් වගේ තමයි තිබ්බේ. ඒක පිරිසිදුවට පිළිවෙලට තිබ්බා ඉතින්. ඉතින් ඔන්න දැන් අපි යන්නේ නල්ලූර් කෝවිලට. ඒක යන පාරේ පාකින් වාහනේ පාක් කරලා වෙනම අපි ඇවිදගෙන යන්න ඕනේ ටිකක්. ඒ පාරේ අපිට දෙපැත්තේ කඩ තියෙනවා එක එකව විකුණන්න. ඒගොල්ලෝ වාංග කියලා අපිට කතා කරනවා. ඒත් අපි ගියේ නැහැ මොකද අපිට පරක් වෙනවා. මොකද නල්ලූර් කෝවිලේ උත්සවය පටන් ගත්තට පස්සේ මිනිස්සු දහස් ගණනක් එකපාරට එනවා කඩාගෙන විදගෙන අර පැත්තෙන්. ඒක එතන බ්ලොක් කරලා තියෙන ගොඩක් එතන වාහනට එන්න දෙන්නේ නැත්තේ. ඉතින් අපි ඇවිදගෙන ගිහිල්ලා කොහොම හරි ඇතුළට යන්න තමයි බලන්නේ. එයාට අපි ගිය පාර ගොඩක් දුරයි කියලා තේරුනේ ගියාට පස්සේ තමයි. ඔන්න ඕගොල්ලොත් නල්ලූර් කෝවිල් යන්න ඉන්නවා නම් කවදාවත් ෂෝට් එක නොයි සුදු පාට නැති ටී-ෂර්ට් එක නොයි යන්න එපා. ඒගොල්ලෝ ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ කරන්න දෙන්නෙත් නැහැ ඇත්තටම. ඒනට මම නම් වීඩියෝ කරගත්තා කොහොම හරි. මම දැන් දැක්කද කොහෙද ඒගොල්ලෝ? මාර තරහින් හිටියේ.
අපේ අම්මට මෙතනින් සාරියකුත් ගන්න ඕන කිව්වා. ඉතින් සාරියකුත් අරගෙන අපි දැන් මේ එනකම තමයි ඉන්නේ නල්ලූරු කොවිලේ ඉඳන්. ආයෙත් අපි රියෝ එකට ආවා. මොකද අද තමයි අපි යාපනයෙන් යන්නේ. ඒ කියන්නේ අද රැමතිලා හෙට උදේ තමයි අපි යාපනයෙන් යන්නේ. එතකොට අන්තිමට අපි රියෝ එකට යන්නේ මෙන්න මේ පාර තමයි. ඉතින් එතන හිටිය ගර්ල්ට වැඩිය සිංහල බෑ. ඉතින් අපි පෙන්ලා තමයි කිව්වේ අපිට ඕනි මේක කියලා. අපි කලින් සැරේ ඔක්කොම මේ කප්ස් වල තියෙනවා try කරා. ඉතින් අපි මේ සැරේ මං ගත්තේ pineapple pop එකක්. අම්මලා ගත්තේ chocolate. එක රාහයි ඇත්තටම. ඉතින් නල්ලූරු කෝවිලෙන් ඇවිල්ලා අපි ඇවිල්ලා වවුනියාවටම ආවා. වවුනියාවට ආවට පස්සේ අපිට අනන්ති හොටෙල්ස් කියලා එකක් හම්බුණා. අපි ඒකේ තමයි අද රෑ ඉඳලා හෙට යන්න තමයි හදන්නේ. මේ හොටෙල් එකේ ඇත්තටම දෙමළයි හිටියට ඒගොල්ලෝ මාරම හොඳයි. මොකද මම ආවේ හොටෙල් එකට පූල් එකක් හොයාගෙනමයි. ඉතින් ඒගොල්ලෝ කිව්වා පූල් එකේ රෑ ක්ලෝරින් දාලා තියෙන්නේ කියලා. ඉතින් මම චුට්ටක් අප්සෙට් වගේ නිසා වෙන්නේ නැති දැක්ක නිසා ඒගොල්ලෝ කිව්වා ක්ලෝරින් අයින් කර දෙන්නම් පූල් එක යූස් කරන්න පුළුවන් කියලා. මාරම හොඳයි, මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපි රෑට කන්න ගියේ මෙන්න මේ කඩේට. අපි ඒකත් අහගෙන ගියේ මොකද මේ පැත්ත වැඩි පිරිසිදු කඩ නැහැ කිව්වා. මෙන්න මේ ඕවියා කියන වවුනියාවේ කඩේට. ඉතින් ඒකට තමයි අපි රැට කන්න ගියේ. කඩයක් කිව්වට ඒක නිකන් හොටෙල් එකක් වගේ තමයි. ඒකේ රැට නවතින රූම්ස් තියෙනවා කියලා කිව්වා. ඒ වුණාට ඒ වෙලාවේ නම් ඔක්කොම රූම්ස් ෆිල් වෙලා තිබ්බේ. ඉතින් ඔන්න රෑටත් කාලා අපි හොටෙල් එක අතහැරලා යන්න තමයි දැන් ඉන්නේ. අපි දැන් ඉන්නේ අපේ නිවස බලා යන ගමනේ. මේ පාර ගොඩක් ලස්සනයි. ඒක නිසා තමයි මම එහා රෙකෝඩ් කරගන්න ඕනේ. මාරම ලස්සනයි මේ පාර. ඒ කියන්නේ නිකන් හෙන අමුතු වයිබ් එකක් දෙන මේ පාර. ඒක තමයි මම රෙකෝඩ් කරගත්තේ. ඉතින් ඕගලන්ට එන්න පාරේ හම්බෙනවා ගල් දැටියේ පොල් රොටි කියලා තැන. හරිද? ඒකේ මාරම රහයි කෑම. ඕගලන්ට කියන්න දෙයක් නැහැ. ගමේ වයිබ් එකට ඒ වයිබ් එකට සෙට් වෙන්න මාරම ලස්සනට ඒ කඩේ තියෙනවා. ඉතින් අපි හැමම නුවර පාරෙන් ගෙදරින් තමයි මේ යන්නේ. ඉතින් ඔයගලන්ට කියන්න ඕනේ මගේ vlog එක බලපු හැමෝටම thank you. ඔයගොල්ලොත් යාපනයේ යන්න බලන් ඉන්නවා නම් අපෙන් information details ඕන නම් මට comment එකක් දාන්න. මම informations දෙන්නම්. thank you. ආයෙත් හම්බෙමු.